හරි. අපි පොඩ්ඩක් හිතලා බලමු මේ මොහොතේ ඔයාලගේ පරිගණකය ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා. එක පැත්තකින් CPU එක පිස්සුවෙන් වගේ දත්ත සකසනවා. ඒ ඇස්සේ කීබෝඩ්, මවුස්, ඩිස්ප්ලේ වගේ දහසකුත් I/O උපාංග එකම වෙලාවක වැඩ කරනවා. මේ ඔක්කොම එක සැරේ වෙද්දී කොහොමද මුළු සිස්ටම් එකම කඩාගෙන වැටෙන්නේ නැතුව කිසිම අවුලක් නැතුව දිගටම වැඩ කරන්නේ? ඇත්තම බැලුවොත් මේක මාරම ලස්සන තාක්ෂණික මෙවිල්ලක් නේද? ඉතින් දසවන සතියේ මේ විග්‍රහයෙන් අපි අද බලමු කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. මෙහෙයුම් පද්ධතිය කියන්නේ ඩිජිටල් වාදක මණ්ඩලයේ නොපෙනෙන සංගීත අධ්‍යක්ෂකවරයා. මේ කතාව ඇත්තටම හරිම ලස්සනයි. මොකද මේ කතාවේ ප්‍රධාන වීරයා එයා. සංකීර්ණ දෘඩාංග සහ අපි පාවිච්චි කරන ඇප්ස් අතර කිසිම මරාගැනීමක් නැතිව ඔක්කොම ලස්සනට පාලනය කරගෙන යන ප්‍රධානම අතරමැදියා වෙන්නේ මේ ඔපරේටිං සිස්ටම් එක තමයි. මේකයි අපේ අද සැලැස්ම. ඩිජිටල් සංගීත අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව, ස්තර 4 ආකෘතිය, OS එන්ජින් මේ අභ්‍යන්තරය, ඉන්ටරප්ට්ස් වලින් කරන වැඩි, යන්ත්‍රයේ පනගැන්වීම සහ ප්‍රධාන OS කාර්යයන් 7 මේ ඔක්කොම අපි පිළිවෙලට කතා කරමු. හරි. පළවෙනි කොටසින් අපි බලමු මේ ඩිජිටල් සංගීත අධ්‍යක්ෂකවරයා හෙවත් අතරමැදියා කියන්නේ හරියටම කවුද කියා. දසවන සතියේ මූලික කරුණු වලට අනුව අපි බැලුවොත් මෙහෙයුම් පද්ධතියක් කියන්නේ පරිගණක දෘඩාංග සහ අපි අතර ඉන්න අතරමැදියෙක්. මේකේ ප්‍රධාන අරමුණු තුනක් තියෙනවා. එකක් තමයි පරිගණකය පාවිච්චි කරන්න ලේසි කරන එක. අනිත් එක අපේ ගැටලු විසඳ ගන්න උදව් කරන එක. හැබැයි මේ ඔක්කොමටම වඩා වැදගත්ම දේ තමයි තියෙන පරිගණක සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් පාවිච්චි කරන එක. දැන් අපි දෙවෙනි කොටසට යමු. ඒ කියන්නේ ස්තර 4 ආකෘතිය එහෙමත් නැත්නම් අමූර්තන හේවත් ඇබ්ස්ට්‍රැක්ෂන් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලමු. ඔයාලා දන්නව ඇති ඕනෑම පරිගණක පද්ධතියක් ප්‍රධාන ලේයර්ස් 4කට බෙදන්න පුළුවන්. යටින්ම තියෙන හાર્ඩ්වෙයාර්. ඊට උඩින් අපේ වීරයා, ඒ කියන්නේ ඔපරේටිං සිස්ටම් එකේ ඉන්නවා. ඊළඟට තියෙන ඇප්ලිකේෂන්ස්, ඊටත් උඩින්ම ඉන්නේ අපි, ඒ කියන්නේ යූසර්ස්ලා. මෙතන තියෙන මාරම කන්සෙප්ට් එක තමයි අමූර්තනය කියන්නේ. සරලවම කිව්වොත් හැම ලේයර් එකක්ම Tamanට යටින් තියෙන සංකීර්ණ දේවල් ටික හංගලා ඊට උඩින් තියෙන ලේයර් එකට හරිම සරල පාවිච්චි කරන්න ලේසි ඉන්ටර්ෆේස් එකක් දෙනවා. තුන්වෙනි කොටසින් අපි ටිකක් ඇතුළට ගිහින් බලමු මේ OS එන්ජින් එකේ ඉන්න ස්ථීර පදිංචිකරුවා කවුද කියලා. මෙන්න මේකයි කතාව. මේ OS එකක් ඇතුලේ කොයි වෙලාවෙත් රන් වෙවි හાર્ඩ්වෙයාර් මැනේජ් කරන ස්ථිර පදිංචිකරුවෙක් ඉන්නවා. එයාට අපි කියන්නේ කර්නල් එහෙවත් කර්නල් එක කියලා. මේක තමයි මුළු සිස්ටම් එකේම හදවත. මේකට අමතරව OS එකත් එක්කම එන තව සිස්ටම් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. අනිත් පැත්තෙන් තමයි අපි අපේ වැඩ කරගන්න පාවිච්චි කරන ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම්ස් තියෙන්නේ. හැබැයි මේ ඔක්කොම දේවල් පිටිපස්සෙන් දැන් නූල් අදින ප්‍රධානියා වෙන්නේ මේ කර්නල් එක තමයි. හතරවෙනි කොටස තමයි ඉන්ටරප්ට්ස්. ඒ කියන්නේ මේ ව්‍යාකූලත්වයේ මැද පද්ධතියේ වැදගත් ජීව සංඥා පාලනය කරන්නේ කොහොමද කියන එක. දැන් අපි කලින් කිව්වනේ එකපාර ගොඩක් වැඩ සිද්ධ වෙනවා කියලා. ඉතින් මේ අවුල් ජාලාව පාලනය කරන්නේ ඉන්ටරප්ට් සහ ට්‍රැප්ස් පාවිච්චි කරලා. නිකමට හිතන්න ඔයාලා හරිම අවධානයෙන් වැඩක් කර ඉද්දී කවුරු හරි ඇවිත් උරහිස්සට තට්ටු කරලා කතා කරනවා වගේ වැඩක් තමයි මේක. හાર્ඩ්වෙයාර් සිග්නල්ස් එහෙමත් නැත්නම් සිස්ටම් කෝල්ස් හරහා එකපාරටම OS එකේ අවධානය ගන්නවා. මේ නිසා වේගවත් මෙහෙයුම් අස්සිතව මතකයට පිවිසෙන එක හරියටම පාලනය කරලා සිස්ටම් එක ඇතුලේ කචල් ඇති වෙන එක වළක්වනවා. පස්වන කොටසෙන් අපි කතා කරන්නේ යන්ත්‍රයේ පණ ගැන්වීම ගැන. කොහොමද මේ ආරම්භක ක්‍රියාවලිය හරියටම වෙන්නේ? පරිගණකයක් ඔන් කරපු ගමන් වෙන දේ තමයි bootstrap process එක. මේක පියවර කිහිපයකින් තමයි වෙන්නේ. මුලින්ම firmware එක run වෙනවා. ඊට පස්සේ hardware initialize කරනවා. ඊළඟට තමයි වැදගත්ම දේ වෙන්නේ. ඒ කියන්නේ kernel එක memory එකට load කරන එක. ඔය ඔක්කොමට පස්සේ තමයි අපි මේ දකින user environment එක ලෑස්ති වෙන්නේ. ඇත්තටම බැලුවොත් මේ හැම step එකක්ම ඊළඟ step එක වැඩ කරන්න පාර කපලා දෙනවා. 6 වන සහ අවසාන කොටසින් අපි බලමු OS එකකින් කෙරෙන ප්‍රධාන කාර්යයන් 7 මොනවද කියලා. මේ සංකීර්ණ හાર્ඩ්වෙයාර් ගොඩක් අපිට පාවිච්චි කරන්න පුරුවන් තත්ත්වයට පත් කරලා දෙන OS එකක ප්‍රධාන වගකීම් 7ක් තියෙනවා. ඇප්ලිකේෂන්ස්, ප්‍රොසෙස් සහ මෙමරි එක මැනේජ් කරන්න ගමන්ම අපේ I/O උපාංග, දත්ත ගබඩා කිරීම, එහෙම නැත්නම් ස්ටෝරේජ්, ෆයිල් සිස්ටම්ස් වගේම මුළු පද්ධතියම ආරක්ෂාව බලන එකත් කරන්නේ මෙයාම තමයි. මේ වගේ බැරෑරුම් වැඩ 7ක් එකම වෙලාවේ තිරේ පිටිපස්සේ ඉඳන් නිශ්ශබ්දව කරනවා කියන්නේ මාරම වැඩක් නේද? කොහොම වුණත් මේ මූලික කාර්යයන් 7 හැමතැනම එක විදියට තිබ්බට අපි පාවිච්චි කරන පරිසරය අනුව OS එකේ ස්වභාවය සෑහෙන්න වෙනස් වෙන්න පුළුවන්.
සාමාන්‍ය කම්පියුටර් එකක, මොබයිල් ෆෝන් එකක, ක්ලවුඩ් සිස්ටම් එකක, එහෙමත් නැත්නම් එම්බෙඩඩ් සිස්ටම් එකක තියෙන OS අවශ්‍යතාව එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්. ඒකෙන් අපිට පේනවා මේ තාක්ෂණයේ තියෙන පුදුම සහගත නම්මශීලී බව. ඉතින් අපි දැන් අපේ කතාවේ අවසානියට එවිල්ලා ඉන්නේ. දසවන සතියේ මේ සම්පූර්ණ දේශන සටහන් වලින් අපිට ගන්න පුරව ප්‍රධානතම දේ තමයි මේක. අද කාලේ පරිගණක තාක්ෂණය සම්පූර්ණයෙන්ම වගේ රැඳා පවතින්නේ මේ මෙහෙයුම් පද්ධතිය මත. අපිට කිසිම වදයක් නැතුව අපේ ඩිජිටල් වැඩ ටික කරගෙන යන්න මේ හાર્ඩ්වෙයාර් ඔක්කොම එකට බැඳලා තියාගන්න මේ අදෘශ්‍යමාන පාලකයා. අවසාන වශයෙන් මම ඔයාලට පොඩි ප්‍රශ්නයක් ඉතුරු කරලා යන්නම්. නිකමට හිතලා බලන්න ඔයාලට මේ අවසාන දර්ශනයේ තිරයුඩු වෙන්නන්න විතරක් අපේ මේ ඩිජිටල් සංගීත අධ්‍යක්ෂකවරයා මේ මොහොතේ ඔයාලට නොපෙනී මෙහෙයුම් මිලියන කීයක් නම් කරලා ඇද්ද? නවීන පරිගණක ඉංජිනේරු ශිල්පයේ මොනතරම් ප්‍රබලද කියලා තේරුම් ගන්න මේ දේවල් ගැන දැනගන්න එක මාරම වටිනවා.